මේ ශ්‍රී ලංකාවට ආවේනික දැඩි ලෙස අන්තරායට ලක් වූ endemic endangered නෙළු විශේෂයක් Strobilanthes noki. Strobilanthes noki පළමුවෙන්ම ලෝකයට හඳුන්වා දෙන්නේ ට්‍රයිමන් විසින් 1895 වර්ෂයේදී. 1893 වර්ෂයේදී නොක්ස් විසින් පළමුවෙන්ම එකතු කරන ලද හග්ගල සීතා එලියෙන් එකතු කරන ලද නිදර්ශකයක් පදනම් කරගෙන කොහොම නමුත් බැද්දෝම් 1881 දී එකතු කරන ලද නිදර්ශක බ්‍රිතාන්‍යයේ කිව් ගාඩන්ස් වලත් පෙරදින ජාතික ශාකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. ඊට පස්සේ 1906 වර්ෂයේදී විල්ස් විසින් අඹේවැල රෝඩ් එකෙන් එකතු කරන ලද නිදර්ශකයකුත් 1995 දී ඩිසොයිසා විසින් හෝර්ටන් ප්ලේන්ස් ජාතික උද්‍යානයෙන් එකතු කරන ලද නිදර්ශකයකුත් පෙරජන ජාතික ශාකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. ඊට පස්ව මේ වසර 30ක් විතර කාලයක් යනකම් මේ Strobilanthes noki නෙළු විශේෂය වාර්තා වෙන්නේ නැතුව තියෙනවා. ඇත්තටම මේ ගමන නෙළු මල් පිපීමත් එක්ක වර්ෂයකදී නෙළු මල් පිපෙන්නේ සැප්තැම්බර් ඉඳන් දෙසැම්බර් දක්වා. මේ 2025 වර්ෂයේදී මේ නෙළු මල් පිපීමත් එක්ක වාර්තා වුණ ඒ වාර්තා අතරින් මේක ඇත්තටම වැදගත් වාර්තාවක්. මේ වාර්තාව සිදු කරන්න මූලික ගෞරවය හිමි වෙන්න ඕනි කළුතර රෝහලේ සේවයෙන් යුතු වෛද්‍ය ශවීන් මදුෂ්ක විසින් තමයි මේ නෙළු විශේෂයේ ඡායාරූපයක් මුලින්ම ඡායාරූපගත කරන්නේ අවුරුදු 30කට පස්සේ. ඊට පස්සේ ඒ ඡායාරූපය ශාක හඳුනා ගැනීම පිළිබඳ වෙබ්සයිට් එකකට යොමු කරලා එහි ඇඩ්මින්වරයා වන ප්‍රදීප් විසින් මා වෙත යොමු කරනවා ඒ ඡායාරූපය හඳුනා ගැනීමට. වෛද්‍ය ශවීන් හරියාකාරව ඡායාරූප ගත කරලා තිබුණ නිසා මේකේ මල් කොළ අතු හැම දෙයක් එකම පුෂ්ප මංජරිය එක්ක නිවැරදි ලෙස ඡායාරූප ගත කරේ නිසා ඒක අඳුරගන්න ඉතාමත් නිවැරදි වෙනවා. මම නිවැරදිව හඳුන්වලා දෙනවා මේ විශේෂය මොකක්ද කියලා. Strobilanthes noki පඳුරක් විදිහට වර්ධනය වෙන්නේ අඩි 2ක් විතර උසට වර්ධනය වෙනවා. මේ නෙළු විශේෂයේ කඳ ගත්තහම කඳේ යට ප්‍රදේශයේ හතරස් කොටු ස්වරූපයක් තියෙන්නේ. හොඳට transverse ridges දක්නට ලැබෙනවා. ඒ ඉහළට යත්ම කඳ හොඳට රවුම් ගැට අසල ගොඩක් මහත් වෙලා දකින්න පුළුවන්. හොඳට ශාකණය වුණ පඳුරක්. මේකේ කොළ ගත්තහම පීටියෝල් එක පත්‍රේ නටුව ගොඩක් දිගයි. පත්‍රයේ ඉලිප්සාකාර ස්වභාවයක් ගන්න අග්‍රය ගොඩක් තීව්‍රයි. ඇකියුමිනේට් පාදය ටියුමිනේට් වෙනවා. පත්‍ර දාරය සෙරේට්. පත්‍ර තලයේ උඩ පැත්ත තද පාටටත් පත්‍ර තලයේ යට පැත්ත ලා පාටටත් පිහිටන්නේ. පත්‍ර ගත්තහම උඩ පැත්තත් යට පැත්තත් හොඳට ඩෙන්ස්ලි පියුබසන්ට් වෙනවා. හොඳට බුව වාර්තා වෙනවා. මේ නෙළු විශේෂයේ පුෂ්ප මංජරිය ගත්තහම මේ හැම අතු ශාකාවකම අග ශුකියක් විදිහට මේ ශුකියන් ටික එකතු වෙලා කම්පැක්ට් පැනිකල් එකක් විදිහට විශාල පැනිකල් එකක් දක්නට ලැබෙනවා. හොඳට ශාකණය වෙලා පුෂ්ප මංජරිය ගත්තහම පුෂ්ප මංජරිය හොඳ ග්ලැන්ඩියුලර් පියුබසන්ට් හොඳට ග්ලෑන්ඩ් සහිත රෝම දරනවා. මල ගත්තහම මල දීප්තිමත් දම් පාටක් පෙතිපහේ මලක් මුකුට නාලයේ තියෙනවා. මුකුට නාලය පාදයේ ඉඳන්ම අග්‍රස්තය දක්වා හොඳට පළල් වෙන්නේ gradually widened from the base කියනවා. මේ මලේ රේණු දෙකක් තමා වාර්තා වෙන්නේ. රේණු දෙක මුකුට නාලය ඇතුළතින් තමා පිහිටන්නේ. මල් පෙති වල මැද තද දම් පාට රේඛාවක් ඉරක් වගේ දක්නට ලැබෙනවා. මල ගත්තාම ඇතුළතින් හොඳට ග්ලැන්ඩියුලර් පියුබසන්ට් හොඳට හේයස් රෝම තියනවා. ඊගාවට මලේ මණිපත්‍ර
ගත්තහම මණිපත්‍ර නාලාකාර මණිපත්‍ර ටික සම්බන්ධ වෙලා නාලාකාර වගේ මණිපත්‍ර තමා තියෙන්නේ. ඊළඟට නිපත්‍ර ගත්තහම නිපත්‍ර මණිපත්‍රට වඩා තරමක් කුඩායි නාලාකාර ස්වරූපයක නිපත්‍ර දක්නට ලැබෙන්නේ. මේ ශාකය ගත්තහම කඳුකර නුවරඑළිය ආශ්‍රිතව කඳුකර වනාන්තර වලින් තමා වාර්තා වෙන්නේ. මෙවරත් මේ අවුරුදු 30කට පස්සේ වාර්තා වෙලා තියෙන්නේ පිදුරු තලාගල රක්ෂිතයේ ලවර්ස්ලීප් දියැල්ල ආසන්නව.